කොරියාව දෙකඩවීම යනු නූතන ලෝකයේ සිදු වූ බරපතලම භූදේශපාලනික ඛේදවාචකයක්. ඉතිහාසයේ මුළුල්ලේ එක් ජාතියක් ලෙස අඛණ්ඩව පැවත ආ කොරියානු සමාජය අද වන විට ලොව දරුණුතම පසමිතුරු පාර්ශවයන් දෙකක් බවට පත්ව එන කොටා ගනිමින් හිඳීම ඊට හේතුවයි. ධනවාදී සහ සමාජවාදී බල කඳවුරුවල ගැටුමෙහි ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූ එම බෙදී වෙන්ව යාම එක්සත් ජාතීන්ගේ සංවිධානයට හෝ ආපසු හරවන්නට හැකි වූයේ නැහැ. 50 ලක්ෂයකට දිවි අහිමි කළ 3 වසරක් මුළුල්ලේ ඇදී ගිය බිහිසුණු කොරියානු යුද්ධය එහි අවසන් ප්‍රතිඵලයයි. යුද්ධ අවසානයේ ඇමරිකාවට පක්ෂපාත වූ දකුණු කොරියාව ධනවාදී මාවත තෝරා ගනිද්දී වඩාත් සංවෘත වූ කොමියුනිස්ට්වාදී මාවතට පිවිසෙන්නට සෝවියට් දේශයට පක්ෂපාත වූ උතුරු කොරියාව කටයුතු කළා. අද වන විට ආසියාවේ බැබලෙන සුරපුරයක් බවට දකුණු කොරියාව පත්ව හුදකලා වූ රාජ්‍යයක් ලෙසින් හංවඩු ගැසී ඇති උතුරු කොරියාව මිහිපිට අපායක තත්වයට පත්වීම පිළිබඳ ඔබ කිසිදා නැසූ කතා පුවතයි මේ. කොරියාව දෙකඩවීම පිළිබඳ වැඩසටහන් මාලාවේ මුල් කොටස ඔබට මගහැරුණේ නම් ප්‍රථමයෙන් ඉහත දිගුව හරහා එම වැඩසටහන නරඹා සිටින ලෙස මතක් කරන්නට කැමැති. වර්ෂ 1945 අගෝස්තු මාසයේදී උතුරු කොරියානු කලාපය තම පාලනයට නතු කර ගන්නට සෝවියට් රතු හමුදා කටයුතු කළා. එහි සෝවියට් දේශයට හිතවාදී කොමියුනිස්ට් රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් සෝවියට් බලධාරීන් උතුරු කොරියාවේ නායකයා වශයෙන් තෝරාපත් කරගත්තේ ගරිල්ලා සටන්කරුවෙකු වූ කිම් ඉල් සුං නැමැත්තාවයි. ඉන්පසුව උතුරු කොරියාව තුළ තාවකාලික මහජන කමිටුවක් පිහිටුවීමට සෝවියට් බලධාරීන් පියවර ගත්තා. කිම් ඉල් සුන්ගේ දේශපාලන යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් හිතවාදීන් සහ ධනපතියන් සතු ඉඩම් රාජසන්තක කොට ඒවා ගොවීන් අතර නොමිලේ බෙදා දීමටත් කර්මාන්තශාලා ජනසතු කිරීමටත් කිම් ඉල් සුන්ගේ රජය කටයුතු කළා. ලුතිනන්ට් ජෙනරාල් ජෝනාර් හොජ්ගේ නායකත්වයෙන් යුත් ඇමරිකානු හමුදා දකුණු කොරියාව තුළට ඇතුළු වූයේ වර්ෂ 1945 සැප්තැම්බර් මාසය තුලයි. ඔවුන් එහි පිහිටුවාගත් පාලන යාන්ත්‍රණය ඇමරිකානු මිලිටරි රජය ලෙසින් හැඳින්වුණා. මෙම ඇමරිකානුවන්ට කොරියානු ජනතාවගේ සංස්කෘතිය හෝ භාෂාව පිළිබඳ කිසිදු අවබෝධයක් තිබුණේ නැහැ. ඔවුන් ඇමරිකාවේ අධ්‍යාපනය ලැබූ කොමියුනිස්ට් විරෝධී දැඩි දක්ෂිණාංශික නායකයෙකු වූ සිංමන් රීහට සහාය දැක්වීමට තීරණය කළේ ඒ නිසයි. කෙසේ වෙතත් ඔවුන්ට දකුණු කොරියාව පාලනය කිරීමට එතරම් පහසු වූයේ නැහැ. පැරණි ජපන් පාලනයට පක්ෂපාතීව කටයුතු කළ නිලධාරීන්ව නැවත සේවයේ පිහිටුවීමට මෙම ඇමරිකානු මිලිටරි රජය තීන්දුව කළා. ඒ දකුණු කොරියානු ජනතාව දැඩි ලෙස කෝපාවිෂ්ඨ කරමින් කොමියුනිස්ට් හිතවාදීන් සහ වාමාංශික කණ්ඩායම් රට පුරා දරුණු කැරලි මාලාවක් ආරම්භ කළේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. කෙසේ වෙතත් දැඩි මර්ධනකාරී ප්‍රතිපත්ති යොදා ගනිමින් මෙම කැරලි මර්ධනය කිරීමට සිංමන් රී පසුබට වූයේ නැහැ. වර්ෂ 1945 දෙසැම්බර් මාසයේදී ඇමරිකාව සෝවියට් දේශය සහ බ්‍රිතාන්‍ය යන රටවල විදේශ අමාත්‍යවරු රුසියාවේ මොස්කව් නුවරට රැස් වුණා. ඒ කොරියානු අර්ධද්වීපයේ අනාගතය පිළිබඳ නිශ්චිත තීරණයක් ගැනීමේ අරමුණින්. කෙසේ වෙතත් කොරියාවට ශ්‍රනික නිදහසක් ලබා දීමට ඒ කිසිවෙකුට හෝ අවශ්‍යතාවයක් වූයේ නැහැ. ඒ වෙනුවට ඇමරිකාව සෝවියට් දේශය බ්‍රිතාන්‍ය සහ චීනයේ මඟ පෙන්වීම යටතේ වසර 5ක කාලයක් සඳහා භාරකාරීත්ව පාලනයක් එරට තුළ පිහිටුවීමට ඔවුන් තීරණය කළා. මෙහි මූලික අරමුණ වූයේ කොරියානුවන්ට තමන්ගේම ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය පුහුණුව සහ පසුබිම සකස් කර දීමයි. නමුත් වසර 35ක් මුළුල්ලේ ජපානයේ අමානුෂික යටත් විජිත පාලනයෙන් වැටකා ශ්‍රනික නිදහසක් අපේක්ෂාවෙන් සිටි කොරියානු ජනතාව මෙම භාරකාරීත්ව සැලසුම පිළිබඳ එතරම් සතුටටපත් වූයේ නැහැ. ඔවුන් එය දුටුවේ තවත් එක් විදේශීය ආක්‍රමණයක් ලෙසයි. ඒ අනුව මීට එරෙහිව දකුණු කොරියාව පුරා මහා පරිමාණ වැඩවර්ජන රාශියක් සංවිධානය කරන්නට සිංමන් රී සහ කිම් කූ වැනි ජාතිකවාදී දක්ෂිණාංශික නායකයන් කටයුතු කළා. ඔවුන් එහිදී ප්‍රකාශ කළේ කොරියාවට වෙනත් රටවල භාරකාරීත්වයක් අවශ්‍ය නොමැති බවයි. මෙම පසුබිම තුළ ඇමරිකානු සහ සෝවියට් නිලධාරීන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කොමිසමක් වර්ෂ 1946 සහ 47 දී සෝල් නගරයට රැස් වුණා. ඒ භාරකාරීත්ව සැලසුම ක්‍රියාත්මක කිරීම සහ සමස්ත කොරියාවටම පොදු වූ තාවකාලික රජයක් පිහිටුවීමේ අරමුණින්. නමුත් ලෝක බලවතුන් දෙදෙනා අතර පැවති සැකය සහ දැඩි තරඟකාරීත්වය හේතුවෙන් මෙම සාකච්ඡා සහ මුලින්ම අසාර්ථක වුණා. නව රජය පිහිටුවීම සඳහා උපදෙස් ලබාගත යුතු කොරියානු දේශපාලන කණ්ඩායම් කවුරුන්ද යන්න පිළිබඳ නිශ්චිත එකඟතාවයකට පැමිණෙන්නට මෙම දෙපාර්ශවයටම හැකි වූයේ නැහැ.
මෙහිදී සෝවියට් දේශය දැඩිව කියා සිටියේ භාරකාරීත්ව සැලසුමට එරෙහි වූ දකුණු කොරියාවේ දක්ෂිණාංශික කණ්ඩායම් මෙම සාකච්ඡාවලින් සහ මුලින්ම ඉවත් කළ යුතු බවයි. නමුත් ඇමරිකාව ඊට ඍජුවම එරෙහි වුණා. මෙහිදී ඔවුන් ඉදිරිපත් කළ තර්කය වූයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ ඕනෑම කණ්ඩායමකට විරෝධය පෑමේ අයිතියක් ඇති බවයි. ඒ උතුරේ සිටින කොමියුනිස්ට්වාදීන්ට පමණක් කොරියානු අර්ධද්වීපයේ පාලන බලය ලබා දීමට ඇමරිකාව ඉඩ නොදෙන බවට දැඩිව අවධාරණය කරමි. වර්ෂ 1947 වන විට භාරකාරීත්ව සැලසුම තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි බව ඇමරිකානු බලධාරීන් වටහා ගත්තා. වර්ෂ 1947 සැප්තැම්බර් මාසයේදී කොරියාව පිළිබඳ ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්නට තීරණය කළේ ඇමරිකාවයි. එහි ප්‍රතිඵලයක් ලෙස එම වර්ෂයේම නොවැම්බර් මාස 14 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තීරණ අංක 112 දරන යෝජනාව සම්මත කරගනු ලැබුවා. මේ හරහා ඔවුන් ප්‍රකාශ කර සිටියේ සමස්ත කොරියාව පුරාම නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වා ඒ හරහා තේරීපත් වන නියෝජිතයන්ගෙන් සමන්විත ජාතික රජයක් සහ ජාතික හමුදාවක් පිහිටුවිය යුතු බවයි. මෙම මැතිවරණ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම සඳහා United Nations Temporary Commission on Korea නමින් වූ තාවකාලික කොමිසමක් පිහිටුවීමටද ඔවුන් කටයුතු කළා. වර්ෂ 1948 ජනවාරි මාසයේදී මෙම කොමිසමේ නියෝජිතයන් කොරියාව වෙත පැමිණි අතර ඔවුන්ව ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගැනීමට දකුණු කොරියාව කටයුතු කළා. නමුත් සෝවියට් බලධාරීන් ඔවුන්ට උතුරු කොරියාව තුළට පැමිණීමට අවසර ලබා දුන්නේ නැහැ. මේ පිළිබඳ අදහස් දක්වමින් සෝවියට් දේශය ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම මැතිවරණය පවත්වන්නේ ඇමරිකාවේ දේශපාලන වාසිය තකා පමණක් වන බවයි. තවද මේ හරහා කොරියානුවන්ට සැබෑ යහපතක් සිදු නොවන බවත් ඔවුන් ප්‍රකාශ කළා. මේ වන විට උතුරු කොරියාවට වඩා වැඩි ජනගහනයක් දකුණු කොරියාව තුළ ජීවත් වූ බැව් සඳහන්. මෙම මැතිවරණයෙන් දකුණු කොරියාවේ ඇමරිකානු හිතවාදී දක්ෂිණාංශිකයන් පහසුවෙන්ම ජයග්‍රහණය කරනු ඇතැයි උතුරු කොරියානු කොමියුනිස්ට් නායකයන් බිය වූයේ ඒ නිසයි. උතුරු කොරියාවෙන් එල්ල වූ මෙම අඛණ්ඩ විරෝධය හමුවේ අවසානයේදී දකුණු කොරියානු කලාපය තුළ පමණක් මෙම මැතිවරණය පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ කොමිසම තීන්දුව කළා. කෙසේ වෙතත් වර්ෂ 1948 මැයි මාස 10 වනදා පැවැත් වූ මෙම මැතිවරණය සාමකාමී එකක් වූයේ නම් නැහැ. මේ හරහා රට ස්ථිරවම බෙදී වෙන්ව යනු ඇතැයි බිය වූ වාමාංශිකයන් සහ සාමාන්‍ය ජනතාව මැතිවරණයට එරෙහිව කැරලි ගසන්නට වීම ඊට හේතුවයි. විශේෂයෙන්ම ජේජු දූපතේ හටගත් කැරැල්ල හේතු කොටගෙන දසදහස් ගණනක පිරිසක් මිය ගිය බැව් සඳහන් වීම එම කැරලි කෝලහලවල තත්වය කියාපාන සාධකයක්. කෙසේ හෝ වේවා මේ සියල්ල මැද්දේ පැවැත්වුණ මෙම මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් අත්කර ගැනීමට සිංමන් රීගේ පක්ෂය සමත් වුණා. වර්ෂ 1948 අගෝස්තු මාස 15 වනදා සෝල් නගරය අගනුවර කරගනිමින් කොරියානු ජනරජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ ඒ අනුවයි. එහි ප්‍රථම ජනපතිවරයා බවට සිංමන් රී පත් වුණා. මෙලෙස පත් වූ කොරියානු ජනරජය කොරියානු අර්ධද්වීපය තුළ පවතින එකම නීත්‍යානුකූල රජය ලෙස පිළිගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය කටයුතු කිරීමද විශේෂත්වයක් වුවත් තවත් අර්බුද ගණනාවක් නිර්මාණය කළේ එම තීන්දුවයි. කෙසේ හෝ වේවා මීට ප්‍රතිචාර වශයෙන් 1948 අගෝස්තු මාසයේදී උතුරු කොරියාව තුළද මැතිවරණයක් පැවැත්වීමට සෝවියට් බලධාරීන් පියවර ගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පිහිටවනු ලැබූ පාර්ලිමේන්තුව හැඳින්වූයේ සුප්‍රීම් පීපල්ස් ඇසෙම්බලි යන නමින්. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ෂ 1948 සැප්තැම්බර් මාස 9 වනදා පියොන්යාන් අගනුවර කරගනිමින් මහජන ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු ජනරජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා. එහි උත්තරීතර නායකයා වශයෙන් පත් වූයේ කිම් ඉල් සුන්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීම හරහා කොරියාව එක්සත් කිරීමට ගත් උත්සාහයත් නිරවි යුද්ධයේ බලපෑම හේතුවෙන් අසාර්ථක වුණා. ඒ කොරියානු අර්ධද්වීපය තුළ සම්පූර්ණයෙන්ම ස්වාධීන එදිරිවාදී රාජ්‍යයන් දෙකක් නිර්මාණය කරමි. එබැවින් අද වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයට එරෙහිව එල්ල වී ඇති දරුණුතම චෝදනාවක් වන ලෝක සාමය පවත්වා ගැනීම විශේෂෙහි එය අසමත් වී ඇතැයි යන කාරණය එහි ආරම්භක වකවානුවේදීද එයාකාරයෙන්ම පැවති බවත් අප අවබෝධ කරගත යුතුයි. එම සංවිධානය සෑම විටම ගෝලීය බලවතුන්ගේ ඕනෑ එපාකම් අනුව ක්‍රියාත්මක වන්නක් වූ නිසයි. වර්ෂ 1948න් පසුව උතුරු කොරියාවේ කිම් ඉල් සුන් සහ දකුණු කොරියාවේ සිංමන් රී යන නායකයන් දෙදෙනාම දැඩිව විශ්වාස කළේ අනෙක් පාර්ශවය බලහත්කාරයෙන් හෝ යටත් කරගෙන කොරියාව නැවත එක්සේසත් කළ යුතු බවයි. මේ අතරතුර වර්ෂ 1948 අගභාගයේදී සෝවියට් දේශයත් වර්ෂ 1949 මැද භාගය වන විට ඇමරිකාවත් තම හමුදා බලෑනි කොරියානු අර්ධද්වීපයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළා. නමුත් ඉන් පසු ඔවුන් කටයුතු කළේ එකිනෙකට වෙනස් වූ ආකාරයකටයි.
මෙහිදී සෝවියට් දේශය උතුරු කොරියාවෙන් ඉවත්වීමට පෙර එරට මහජන හමුදාව තව තවත් ශක්තිමත් කිරීමට කටයුතු කළා. ඒ ඔවුන්ට T-34 යුද ටැංකි, ප්‍රහාරක ගුවන් යානා සහ කාලතුවක්කු වැනි නවීන අවිආයුධ පවා ලබා දෙමින්. මීට අමතරව චීන සිවිල් යුද්ධයට සහභාගී වී යුද්ධය පිළිබඳ හසල පළපුරුද්දක් ලැබූ කොරියානු සොල්දාදුවන් දසදහස් ගණනක්ද උතුරු කොරියානු හමුදාවට එක් වුණා. ඇමරිකානුන් දකුණු කොරියානු හමුදාව පුරුදු පුහුණු කරන්නට කටයුතු කළද ඔවුන්ට කිසිදු බරාවියක් යුද ටැංකියක් හෝ ප්‍රහාරක ගුවන් යානාවක් ලබා දුන්නේ නැහැ. ඒවා උපයෝගී කරගනිමින් සිංමන් රීගේ රජය උතුරු කොරියාව ආක්‍රමණය කරනු ඇතැයි ඇමරිකානුන් බිය වූ නිසයි. මේ නිසා දකුණු කොරියානු හමුදාව පැවතියේ හුදෙක් අභ්‍යන්තර ආරක්ෂාව රැකගත හැකි මට්ටමක පමණක් බැව් අතිශෝක්තියක් නොවේ. වර්ෂ 1949 අගභාගය සහ 1950 මුල් භාගය වන විට 38 වන දේශාංශ රේඛාව ආශ්‍රිත කලාපය තුළ කිසිදු සාමකාමී බවක් දක්නට ලැබුණේ නැහැ. දෙපාර්ශවයේම සෙබළුන් මෙම සීමාව තුළ කුඩා පරිමාණයේ සටන්, වෙඩිහුවමාරු සහ ඔත්තු බැලීම් දහසකට අධික ප්‍රමාණයක් සිදු කොට තිබුණා. ඒ හරහා දෙපාර්ශවයේම සොල්දාදුවන් සහ සිවිල් වැසියන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත් වූ බවද සඳහන්. මෙම වපසරිය තුළ උතුරු කොරියාවේ කිම් ඉල් සුන් සෝවියට් දේශයේ නායක ජෝසෆ් ස්ටාලින්ගෙන් ඉල්ලා සිටියේ තමන්ට දකුණු කොරියාව ආක්‍රමණය කිරීමට අවශ්‍ය අනුමැතිය සහ හමුදා ආධාර ලබා දෙන ලෙසයි. නමුත් ජෝසෆ් ස්ටාලින් වසර දෙකක් පුරා ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබා දුන්නේ නැහැ. කෙසේ වෙතත් වර්ෂ 1949 දී ඇමරිකාව දකුණු කොරියාවෙන් ඉවත්වීමත්, චීනය කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත්වීමත්, සෝවියට් දේශය න්‍යෂ්ටික බලයක් පත් කර ගැනීමත් සමග ස්ටාලින්ගේ ස්ථාවරය වෙනස් වුණා. ඔහු වර්ෂ 1950 අප්‍රේල් මාසයේදී දකුණු කොරියාව ආක්‍රමණය කිරීම සඳහා කිම් ඉල් සුන්ට තම අනුමැතිය ලබා දුන්නේ ඒ නිසයි. ඒ ඇමරිකාව මීට ඍජුව මැදිහත් නොවනු ඇතැයි යන බලාපොරොත්තුවෙන්. මීට අමතරව චීනයේ මාවෝ සේතුන් රජයද උතුරු කොරියාවට තම සහයෝගය ලබා දෙන්නට වුණා. වර්ෂ 1950 ජුනි මාස 25 වනදා අලුයම උතුරු කොරියානු හමුදා බලයනි දකුණු කොරියානු දේශ සීමාව ඉලක්ක කර ගනිමින් දැවැන්ත කාලතුවක්කු ප්‍රහාර මාලාවක් දියත් කරනු ලැබුවේ ඒ අනුවයි. ඉන් අනතුරුව දල වශයෙන් ලක්ෂයකට ආසන්න උතුරු කොරියානු සේනාංක 38 වන සමාන්තර රේඛාව තරණය කරමින් දකුණු කොරියානු භූමිය ආක්‍රමණය කළා. ඒ කොරියානු යුද්ධය නිල වශයෙන් ආරම්භ කරමින් උතුරු කොරියානු හමුදා ශක්තිය හමුවේ දින කිහිපයක් ඇතුළත දකුණු කොරියානු ආරක්ෂක වළලු සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්නට වුණා. ආක්‍රමණය ආරම්භ වී දින 3ක් ඇතුළත එනම් ජුනි මාස 28 වනදා වන විට දකුණු කොරියාවේ අගනුවර වූ සෝල් නගරය පවා තම පාලනයට නතු කර ගැනීමට උතුරු කොරියාව සමත් වූයේ ඒ අනුවයි. මෙම පසුබිම තුළ ඇමරිකාවේ ඍජු මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවන් මෙම යුද්ධයට ඍජුව මැදිහත් වුණා. ඒ දකුණු කොරියාව ආරක්ෂා කිරීමේ අරමුණින්. නමුත් ඔවුන්ගේ සැබෑ අරමුණ වූයේ උතුරු කොරියානු කොමියුනිස්ට් ව්‍යාප්තිය මැඩ පැවැත්වීමයි. වසර 3කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වූ කොරියානු යුද්ධය වර්ෂ 1953 ජූලි මාස 27 වනදා తాවකාලිකව නිමාවට පත් වුණා. ඒත් පන්මුන් ජොම් නැමැති ගම්මානයේදී අත්සන් කරන ලද සටන් විරාම ගිවිසුමක් හරහායි. මෙමගින් කොරියානු යුද පිටිය තුල ක්‍රියාත්මක වූ ප්‍රහාර తాවකාලිකව නතර කිරීමට හැකි වුණා. නමුත් දෙපාර්ශවය අතර ස්ථිර සාමයක් ගොඩනැගීමට නම් මෙම ගිවිසුමට හැකි වූයේ නැහැ. දකුණු කොරියානු පාලනය මෙම සටන් විරාම ගිවිසුමට නිල වශයෙන් අත්සන් තැබීමෙන් වැළකී සිටීම ඊට හේතුවයි. ඒ වෙනුවට ඔවුන් සිදු කළේ හුදෙක් යුදමය ප්‍රහාරයන් නතර කිරීම සඳහා වූ පොදු එකඟතාවය පිළිගැනීම පමණයි. මෙම සටන් විරාම එකඟතාවයේ ඍජු ප්‍රතිඵලයක් ලෙස උතුරු සහ දකුණු කොරියානු සන්නද්ධ හමුදාවන්ට එතෙක් කලක් තමන් සටන් කරමින් සිටි ක්‍රියාකාරී යුද සීමාවෙන් පසුපසට යාමට සිදු වුණා. කොරියානු වර්ධද්වීපය හරහා කිලෝමීටර් 240ක පමණ දිගකින් යුත් සුවිශේෂී ආරක්ෂිත තීරුවක් නිර්මාණය කරනු ලැබුවේ ඉන් අනතුරුවයි. එය කොරියානු යුද මුක්ත කලාපය ලෙසින් හැඳින්වුණා. නමුත් එය යුද ක්‍රියාකාරකම් වලින් තොර වූයේ නමට පමණක් බවද කිව යුතුයි. ඒ අනුව මෙම කලාපය දෙපසෙහිම සීමාව ඉක්මවා ගිය බර අවි, බිම් බෝම්බ, කටුකම්බි වැටවල් යනාදිය ස්ථාපිත කරමින් ලක්ෂ සංඛ්‍යාත සන්නද්ධ සේනාංකයන් දිවා රාත්‍රී දෙකෙහිම එහි ආරක්ෂාව පිණිස යෙදවීමට උතුරු සහ දකුණු කොරියානු බලධාරීන් කටයුතු කළා. වර්ෂ 1953 ඔක්තෝබර් මාසයේදී දකුණු කොරියාව ඇමරිකාවත් සමගින් අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට ඇතුළත් වූයේ මෙම සන්නද්ධ තර්ජනයට පිළියමක් ලබා ගැනීමේ අරමුණින්. එය වර්ෂ 1954 නොවැම්බර් මාසයේදී පූර්ණ ලෙස බලාත්මක වුණා. ඒ දකුණු කොරියාව බටහිර ලෝකයේ සමගින් දැඩි ලෙස බද්ධ වූ ස්ථාවර ආරක්ෂක කලාපයක් බවට පත් කරමින් එය ඔවුන්ට පශ්චාත් යුද විනාශයෙන් මිදී නව නිපැයුම් මත පදනම් වූ ලොව ප්‍රමුඛ පෙළේ ධනවාදී ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය පසුබිම සකස් කර දුන්නා.
අද වන විට දකුණු කොරියාව සුරපුරයක් ලෙසත් උතුරු කොරියාව අමු අපායක් ලෙසත් ලෝකයා හමුවේ ප්‍රදර්ශනය වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස බව ඔබට වැටහෙනවා ඇති. කෙසේ වෙතත් උතුරු කොරියාව යනු න්‍යෂ්ටික යුද ශක්තියෙන් සන්නද්ධ රටක් වුවද දකුණු කොරියාව යනු තවමත් ඇමරිකානු යුදාධාර මත යැපෙන රටක් බවද සඟවන්නට බැහැ. කොරියානු යුද්ධය පිළිබඳ සියලු තොරතුරු කැටිකොටගත් එම වැඩසටහන් මාලාවේ මීළඟ කොටසින් යළි හමුවෙමු. අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් ඒ පිළිබඳ දැනුවත්වීම සඳහා නැනස ග්ලෝබල් චැනලය සබස්ක්‍රයිබ් කොට බෙල් අයිකනය ක්ලික් කර තබන්නටත් අමතක කරන්නට එපා. ආයුබෝවන්.